දවසක් ඔයාලා හැම පිළිගන්නවා අද වෙනද වගේම ගයන්ග ටෙක් YouTube channel එකෙන් එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද කැමරාව වැල්ලා තියෙන පල්ලෙහාට මම අරගෙන තින්නේ මගේ කැමරා එක. මොකද ඕගොල්ලොන්ට මට වඩා ඕගොල්ලෝ ස්ක්‍රීන් එක බලා ගන්න ඕන. මොකද අපි කරන්නේ හැමදේම ස්ක්‍රීන් එකේ ඕගොල්ලොන්ට වීඩියෝ එක ෂෙයා කරලා. ඉතින් එතකොට ඒක හරියට නෝට් වුනේ නැතොත් මොනවත් ඕගොල්ලෝ කොච්චර වීඩියෝ එක 10 සැරයක් නෙවෙයි 20 සැරයක් බැලුවොත් ඒක හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම කැමරා එක පල්ලෙහාට දැම්මේ නැත්නම් ඕගොල්ලෝ බලන්න නැති ඒක සයිට මොකද මෙහෙම උනේ කියලා. ඉතින් අනිවාර්යයෙන්ම ලයික් කරන්න. ඉතින් අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් අද අපි ගෙනාපු වීඩියෝ එක මොකද්ද කියලා ගොඩක් කට්ටියන්ට idea එකක් නැතුව ඇති. ඉතින් අද අපි ගෙනාවේ Google I/O 2025 ඉවෙන්ට් එකේදී රිලීස් වුණ AI මොඩල් එකක් ගැන. තාම මේක ගැන ලංකාවේ කවුරුවත් කරපු නැති නිසා තමයි ලංකාවේ පළවෙනියටම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් මේක ගොඩක් වැදගත් වෙන්නේ ඩෙවලොපර්ස්ලට. ඒ කියන්නේ software engineersලට, web developersලට, ඔය developer ඒ කියන්නේ IT related jobs කරන කට්ටියන් තමයි මේක ගොඩක් වැදගත් වෙන්නේ. මොකද්ද මේ tool එක? මොකද්ද මේක කොහොමද මේක කරන්න කියන එක ගැන මම කතා කරන්න. ඊට ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මේක use කරනවා නම් ඔයගොල්ලෝ GitHub account එකක් තියෙන්න ඕන. ඉතින් GitHub කියන්නේ මොකක්ද? GitHub කියන එක ගැන මම පොඩ්ඩක් explain කරන්න ඔයගොල්ලන්ට. ඉතින් මම normally මම Google එකේ ඔයගොල්ලන්ට search කරලා පෙන්නන්නම් GitHub කියන්නේ මොකක්ද කියන එක ගැන. GitHub කියන්නේ මෙන්න මේ වගේ icon එකක් එක තමයි තියෙන්නේ. ඒ කියන්නේ GitHub කියන්නේ developers ලට, ඒ කියන්නේ නැත්නම් software engineers ලට අපි ගත්තොත් උදාහරණයක් විදිහට COVID-19 කාලේ. COVID-19 කාලේ ගොඩක් වෙලාවට ගොඩක් අපි ගත්තොත් IT පැත්තේ සයිඩ් එකේ වැඩ කරන ඩෙවලොපර්ස්ලා වෙන්න පුළුවන්. ඒ කට්ටිය ගොඩක් වෙලාවට වර්ක් කරලේ ගොඩක් ගෙදරින්. ඒ කියන්නේ අපි ගෙදරින් ඉඳන් තමයි ඔන්ලයින් වැඩ කරේ. එතකොට ඔන්ලයින් වැඩ කරද්දී අපිට මේ GitHub කියන එක ගොඩක් වැදගත් වුණා. ඒ කියන්නේ GitHub කියන්නේ අපිට පුළුවන් අපේ ගාව අපි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හදනවා. අපිට පාර්ට් බෙදලා තියෙනවා. අපිට පුළුවන් එක ෆෝල්ඩර් එකක් වගේ හදාගන්න. අපි ගත්ත ෆෝල්ඩර් එකක් නෙමෙයි ඒකට කියන්නේ. ඉතින් මම ඔයගොල්ලන්ට නිකන් අයිඩියා එකක් ගන්න තමයි මම එහෙම කිව්වේ. ෆෝල්ඩර් එකක් නෙමෙයි රිපොසිටරි එකක් අපිට හදාගන්න පුළුවන්. ඒකට අපිට පුළුවන් අපේ ටීම් එකේ කට්ටිය ඇඩ් කරන්න. එතකොට අපිට පුළුවන් අපේ කෝඩ් එක මේකට පුෂ් කරන්න. එතකොට ෆයිනලි ඩෙවලොපර්ස්ලා නැත්නම් ෆයිනලි සීනියර් ඩෙවලොපර් එක චෙක් කරලා හරියට ඒ සෙට් එක අපි ගත්තොත් අපි හදන කෝඩ් ෆයිල් ටික නැත්නම් අපි හදන ප්‍රොජෙක්ට් එකේ අපි හදන පාර්ට් ටික එයා එකතු කරලා වැඩේ කම්ප්ලීට් කරනවා. ඒ වගේ සිස්ටම් එකක් තමයි මේ GitHub එකේ ඇතුළේ තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් මේකේ ඇතුළේ ගොඩක් වෙලාවට කවුරු හරි හදපු ප්‍රොජෙක්ට් එකක්, කවුරු හරි හදපු කෝඩ් ෆයිල් එකක්, කවුරු හරි හදපු මොකක් හරි ලයිබ්‍රරි එකක්. ඒ වගේ ගොඩක් දේවල් මේකෙදි තියෙනවා. අපි ගත්තොත් මොකක් හරි වෙබ්සයිට් එක අපිට ඕන, අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපිට travel වෙබ්සයිට් එකක් හදන්න ඕන. ඉතින් අපි travel වෙබ්සයිට් එක හදනකොට අපිට සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට අපි දැන් කෝඩින් ටයිප් කර ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට අපි AI use කරලා තමයි කෝඩ් ෆයිල් එකත් අපි හදන්නේ. ඉතින් ඒ වගේ තමයි මේ කෝඩ් ෆයිල් එක අපි හදනකොට අපිට කෝඩ් ෆයිල් එක හදන්න තව කවුරු හරි හදපු එකක් අපිට ගන්න පුළුවන් නම් ඒක මාර වටිනවා. ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද මේ වගේ දේවල් ගන්න. මේ වෙනකොට මගේ account එකක් හදලා තියෙන්නේ. මේ පැත්තේ ඔයගොල්ලෝ site එක බලා ගන්න පුළුවන්. මගේ ගාව තියෙන repository ටික කවුරු හරි හදපු code file එකක් නැත්නම් කවුරු හරි හදපු project එකක් අපි download කරගන්න. ඒක ගොඩක් කටයන් තියෙන ප්‍රශ්නයක්. ඉතින් අපි කොහොමද කියලා බලමු. අපි මෙන්න මේ විදිහට travel අපි website එකක අපි උදාහරණයක් විදිහට ගමු. travel website එකක GitHub කියලා code කියලා normally දාන්න. ක්ලික් කරාම මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් එක කට්ටිය හදපු වෙබ්සයිට් නැත්නම් රිපොසිටරි එක කට්ටිය හදපු ඒවා තියෙන්නේ. එතකොට අපිට දැන් අපි normally මම මේ උඩම පළවෙනියට ආපු වෙබ් පේජ් එක ක්ලික් කරන්නම්. එතකොට මෙන්න මේ වගේ වින්ඩෝ එකකට අරන් යන්නේ. ඒ කියන්නේ මේ #travel website කියන hashtag එකෙන් තියෙන සේරම වෙබ්සයිට් නැත්නම් සේරම කට්ටිය හදපු රිපොසිටරි ටික ලෝඩ් වෙනවා. එතකොට ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ වැඩි දෙයක් නෙවෙයි. මෙන්න මෙතනදී ක්ලික් කරන්න. මෙන්න මේ විදියට ක්ලික් කරාම මෙන්න මේ වගේ කෝඩ් එකක් එනවා. ඉතින් අපිට මේක ලයිව් බලා ගන්න පුළුවන් මේ විදියට ප්‍රිව්යු එකක්. එතකොට බලා ගන්න පුළුවන් කොහොමද මේකේ අවුට්පුට් එක කියලා. ඉතින් ඒක ඔයගොල්ලන්ට සැටිස් නම් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මෙතන කෝඩ් ගිහිල්ලා මෙතනදී මේ URL එක තියෙන අපි Git එකෙන් ඒ කියන්නේ අපිට පුළුවන් CMD එකෙනුත් මේක අපේ ප්‍රොජෙක්ට් එකට නැත්නම් අපේ කෝඩ් කරන නැත්නම් අපේ PC එකට ඩවුන්ලෝඩ් කරගන්න
දැන් අපිට එච්චර දෙයක්වත් ඕනේ නැහැ. අපිට මෙතන download zip file කියන තැන ක්ලික් කරලා ඕගොල්ලන්ට මේක download කරගන්න පුළුවන්. ඉතින් මට දැන් අවශ්‍ය වෙන්නේ නැති නිසා මම ඒක download කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට අවශ්‍ය වෙන libraries තියෙනවා මේකේ. ඒගොල්ලෝ එක කට්ටිය හද project ඕන තරම් තියෙනවා. ඕගොල්ලන්ට මේ use කරන්න තමයි තියෙන්නේ. මේ use කරලා ඕගොල්ලන්ට වැඩ ටික ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඇයි GitHub කියන එක ගැන අපි මෙතනදී කතා කරේ? ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රශ්නයක් ඇති. ඇයි අපි මේක ගැන කතා කරන්නේ? ඉතින් අපි කතා කරේ අපිට මේ launch කරපු නැත්නම් Google I/O කියන ඉවෙන්ට් එකේදී 2025 මේ අවුරුද්දේ තිබ්බ ඉවෙන්ට් එකේදී launch කරපු මේ AI එක මේ GitHub එක through තමයි ගන්නෙ. අපි මොකද්ද කියලා බලමු. දැන් මම මෙහෙම කිව්වට ඔයගොල්ලන්ට idea එකක් නැතුව ඇති මම මේ මොකද්ද කියන්නේ කියන එක ගැන. ඉතින් මේකේ අපි මේ AI එකට ගිහිල්ලාම අපි කතා කරමු. ඉතින් මේ AI එකේ නම තමයි Jules AI කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ විදියට Jules AI කියන තැන සර්ච් කරන්න. මෙන්න මේ විදියට ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදියට මෙන්න මේ වෙබ්සයිට් එකක් කියන්නේ jules.google කියලා. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක ක්ලික් කරන්න. මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලෝ ආවේ නැතොත් ඔයගොල්ලන්ට මම කමෙන්ට් සෙක්ෂන් එකෙන් අනිවාර්යයෙන්ම පින් කරලා තියන්නම් මේකේ link එක. ඉතින් මේ වෙබ්සයිට් එකට ඔයගොල්ලන්ට easy ලේසියෙන් එන්න පුළුවන්. මේක තාම demo version එකක් තියෙන්නේ. මේක try කරන version එකක්. ඒක මුලින්ම කියන්න ඕන නැත්නම් ඔයගොල්ලෝ කියයි තාමත් මේක වැඩ නෑනේ මොකක් හරි ඒ සමහර වෙලාවට errors එනවා. ඉතින් ඒක ගණන් ගන්න එපා. ඔයගොල්ලන්ට මේක use කරන්න දීලා තියෙන try කරන්න. ඉතින් මෙතන try කියන තැන ක්ලික් කරලා මෙන්න මේ වගේ window එක තමයි ඔයාව අරගෙන යන්නේ. ඉතින් මේ වගේ window එකකට ඔයාව අරගෙන යන්නේ නැහැ. හැබැයි මාව අරගෙන ගියේ මම මොකද මේකට ඉස්සෙල් register වෙච්ච නිසා. ඉතින් ඕගොල්ලන්ට මම වෙන email එකකින් ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ විදියට මම ඕගොල්ලන්ට පෙන්නන්නම්. මෙන්න මේ වෙබ්සයිට් එක තමයි යන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් මෙතන බටන් එක අර විදියටම ක්ලික් කරලා ගන්න. ක්ලික් කරලා අරගත්තාම ඕගොල්ලන්ට මේකෙදි log වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙතනදී මේ ටික් එක අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ දාගන්න ඕන. දාලි වල continue දීලා ඕගොල්ලන්ට register වෙන්න පුළුවන්. දැන් register වුණාම මෙන්න මේ වගේ window එක තමයි ඔයාව අරගෙන යන්නේ. හැබැයි ඔයා මතක ඇතුව මේකේ GitHub එකේ access දෙන්නත් ඕන. GitHub එකෙන් log වෙන්නත් ඕන. GitHub එකෙන් log වුණාම මෙන්න මේ වගේ ඔයගොල්ලන්ට ඔයගොල්ලෝගේ username එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගොල්ලෝගේ main branch එක බලා ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන්. දැන් මේක ඇත්තටම මොකටද අවශ්‍ය වෙන්නේ? ඔයගොල්ලොන්ට මේකේ daily task limit එකක් තියෙනවා. තාම trial නිසා නැත්නම් beta version එකක් නිසා මේකෙදී ඔයගොල්ලොන්ට 60ක් විතරයි ඔයගොල්ලොන්ට daily use කරන්න පුළුවන් වෙන්නේ. daily limit එකක් තියෙනවා. ඉතින් මම මේ වෙලාවට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනදී තාම 0 තාම use කරලා නැහැ. ඉතින් මේකෙදී අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. අපිට මොකද්ද කරන්න පුළුවන්? අපිට පුළුවන් මොකක් හරි අපි ගත්තොත් code file එකක තියෙන error එකක් අපිට fix කරගන්න පුළුවන්. නැත්නම් readme file එකක් අපිට හදා ගන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට මම පෙන්නුවොත් මෙන්න මෙතන. මෙන්න මේ ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ YouTube thumbnail කියන මේ අපි ගත්තොත් thumbnail කියන repository එක. ඉතින් මේකෙදී අපිට පුළුවන් readme file එකක් හදාගන්න. අපි මෙයාට command එකක් දෙන්න ඕන. readme file කියලා දීලා අපි නිකන් normally මම මේක මේ plan කියලා අපි දීලා බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. okay enable දෙමු. අපි බලමු මේක load වෙනවා. තාම load වෙන ගමන් තමයි තියෙන්නේ. මෙතනදී අපි බලමු මොන වගේ output එකක් අපිට ලැබෙයිද කියන එක ගැන. මෙයා දැන් අපේ project එක මේකට අරගෙන ඒගොල්ලෝ search කරලා තමයි වැඩේ කරන්නේ. මම ඒ විදිහටම GitHub එක පොඩ්ඩක් open කරගන්න ඔයගොල්ලන්ට මේ වැඩේ පෙන්වන්න ඕන නිසා මොකද්ද වෙන්නේ කියන එක ගැන. ඉතින් මේ වගේ අපේ GitHub එක load වෙනවා. එතකොට මම YouTube thumbnail එන්න මේකට තමයි මම හැදුවේ මට මතක විදියට. දැන් මේකේ මෙන්න මෙතන readme file එක මට මතක විදියට නැහැ. මෙන්න මෙතනදී නැහැ. දැන් මේක මොනවත් නැහැ. අපි බලමු මේකෙදි මොකද්ද වෙන්නේ කියලා. මමත් මේක first time තමයි try කරන්නේ. V1 මේක නෙවෙයි. අපි V1 project මේ V2 version 2 එක මම ඔයගොල්ලන්ට මේක දීලා තියෙන ඉස්සෙල්ලා. මෙන්න මේකෙදි තමයි මෙයා හදන්නේ. තාම
අපි බලමු මෙන්න මේ වගේ තමයි අපිට readme ෆයිල් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ readme ෆයිල් එක කියන්නේ අපි මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් ගන්නකොට අපි ගත්තොත් අපි මොකක් හරි ලයිබ්‍රරි එකක් යූස් කරනකොට ඒකට දෙන්න ඕන කමාන්ඩ් ඊට පස්සේ ඒක ගැන full details ඇතුළුව details add කරපු පොඩි ඩොකියුමන්ට් එකක් නැත්නම් ටෙස්ට් ෆයිල් එකක් වගේ එකක් තමයි මේ readme ෆයිල් එක කියන්නේ. මේකෙදි අපිට ඒකේ ස්ටෙප් යන්න ඕන කරන්න ඕන කොහොමද මේ වැඩේ වෙන්නේ මේ ස්ටෙප් සෙට් එකම මේකෙදි රයිට් කරලා තියෙන. සමහර ප්‍රොජෙක්ට් වල නෑ, සමහර ප්‍රොජෙක්ට් වල මේක බලා ගන්න අපිට පුළුවන්. ඉතින් මේ වගේ අපිට එයා අපිට වෙන මේ විදිහට අවුට්පුට් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් approve plan කියන තැන ක්ලික් කරන්න. ඉතින් අපි approve plan කියන තැන ක්ලික් කරාම මෙයා අපේ project එකට මේක create readme.md ෆයිල් එකක් මෙයා හදනවා. ඉතින් මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් working node. ඉතින් මේක වැඩ කරනවා දැන්. ඉතින් අපි බලමු මේකේ output එක මොන වගේ වෙයිද කියන එක ගැන. තාමත් ඔයගොල්ලන්ට බලා ගන්න බැරුව ඇති මොකද්ද මේකේ වෙලා තියෙන්නේ, මොකද්ද මේකෙන් වෙන්නේ, මොකද්ද කිසිම අයිඩියා එකක් නැතුව ඉතින් මම දන්නවා ඒක. ඉතින් අපි බලමු. මේක සාමාන්‍යයෙන් තාම බීටා version එකක්. ඒක නිසා මේකේ high speed එක ඕව බලන්න බෑ. මේක බීටා version එකක්. බීටා version එක බීටා විදියට අපි use කරන්න ඕන. ඉතින් අපි බලමු මොන වගේ output එක අපිට ගන්න පුළුවන්ද කියලා. අපේ plan එක approve ඒ කියන්නේ approve වුණා. දැන් මේක working on කියලා ඊට පස්සේ ඒ කියන්නේ create a new readme md කියලා ෆයිල් එකක් මේක create වෙන ගමන් තමයි තියෙන්නේ. අපි බලමු මේකේ output එක මොන වගේද කියන එක ගැන. ඉතින් අපි බලමු මේක වැඩි ඉවරුනහම මොන වගේ output එකක් අපිට බලා ගන්න පුළුවන් කියලා. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ readme ෆයිල් එක මේ විදිහට side එකෙන් open වුණා. ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ නැතුව ඇති පොඩ්ඩක් ඉන්න මම මගේ cam එක අනිත් පැත්තට කරන්න. වැඩේ okay. මේ විදිහට ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝ හදපු ෆයිල් නැත්නම් readme ෆයිල් එක මෙන්න මේ විදිහට අපිට මෙතනට මේගොල්ලෝ තාම ඇඩ් කරන ගමන් තමයි තියෙන අප්ඩේට් වෙන ගමන් තියෙන්නේ. ඉතින් මේකේ හොඳම ෆීචර් එක තමයි මම දැක්ක දෙයක් තමයි මම හදපු විදියටම මේකෙදි මෙයා දාලා තියෙන මේ කියන්නේ මොකද්ද කරන්න ඕන අපි ඉස්සෙල්ලම ස්ටෙප් එකේ ස්ටෙප් ඩවුන්ලෝඩ් කරන තැන ඉඳන්ම ක්ලෝන් කරන තැන ඉඳන්ම මේගොල්ලෝ දාලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන හොඳම ෆීචර් එක.
ඉතින් ඒ වගේම මේකේ වෙන සිස්ටම් එකම මේගොල්ලෝ ස්කෑන් කරලා සර්ච් කරලා මේගොල්ලෝ අරන් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ ඩිටෙක්ට් කරගෙන මේකේ මොකද්ද වෙන ප්‍රොසෙස් එක කියන එක ගැන මේගොල්ලෝ අරන් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ප්‍රොසෙස් එකක් තමයි මේකෙදි වෙන්නේ කියන එක ගැන. මෙතනදී තාමත් මේක අප්ඩේට් වෙනවා. මේක තාමත් අප්ඩේට් වෙන ගමන් තමයි තියෙන්නේ. මේක ගැන කතා කරොත් මේක එක්ස්ටෙන්ෂන් එකක්. මං හිතනවා ඔයගොල්ලෝ දන්නව ඇති කියලා. මේ එක්ස්ටෙන්ෂන් එක මට මතක විතර මම මේක ඩිලීට් කරා. දැන් ගොඩක් කල් මම මේක හදලා මේ එක්ස්ටෙන්ෂන් එකේ ඔයගොල්ලෝ පුළුවන් YouTube thumbnail එකක් ඔයගොල්ලන්ට පුළුවන් Google එක්ස්ටෙන්ෂන් එක ඇඩ් කරගෙන ඔයගොල්ලන්ට යූස් කරන්න. මේක කියලා දුන්නා මම හදන විදිය. මේ කෝඩ් ෆයිල් එකේ ඉඳන් මම දාලා තිබ්බේ. ඕමනාවක් තිබ්බ කෙනෙක් නම් අනිවාර්යෙන් මේක ඩවුන්ලෝඩ් කරලා try කරන්න ඇති. මේක හොඳ tool එකක්. ඒක සුපිරි tool එකක්. එතනදී readme.md කියන බලා ගන්න පුළුවන්. ඒකෙදී මොකක් හරි මේක දැන් මං හිතන්නේ ඇඩ් වෙලා වෙන්න ඕන. මම මේක හරියටම දන්නේ නැහැ. අපි මේක පොඩ්ඩක් රිෆ්‍රෙෂ් කරලා බලමු. මොකද්ද මේක වෙලා තියෙන අප්ඩේට් මොනවා හරි වෙලාද කියන එක ගැන. මෙතන readme md එකක් තියෙනවා. මේකෙදිත් මොනවත් අප්ඩේට් වෙලා නැහැ. මෙතනදී අපිට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ විදිහට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් මේක කොපි කරගන්න පුළුවන්. මේක කොපි කරගත්තා. මෙන්න මෙතන පැන්සලක් වගේ edit this file තිබ්බා. එතනට ගියා. මේක මේ විදිහට අයින් කරගත්තා. මෙන්න මෙතනට මෙන්න මේ විදිහට ප්ලේස් කරගත්තා. මෙන්න මෙතන comment changes කියන තැන ක්ලික් කරා. මෙන්න මෙතනදී I comment changes කියන තැන ක්ලික් කරලා මේක save කරා. මේක අපි refresh කරලා බලුවොත් මේ ෆයිල් එක මම හිතන විදිහට මෙන්න මේ විදිහට load වෙනවා. ඒ කියන්නේ කොහොමද වෙන්න ඕන සේරම ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් full readme file එක. මේ විදිහේ readme file එකක් ඔයගොල්ලෝ හදන්න දැන් නැත්තම් මේ AI තියෙන මේවට හදන්න මේව යූස් කරලා හදාගන්න. මේව හැබැයි හැමදාම AI යූස් කරලා හදන්න නැතුව මේව ඔයගොල්ලෝ try කරන්න. මොකක් හරි දෙයක් ඉගෙන ගන්න. මේකෙන් කොහොමද වැඩේ වෙන්නේ කියන එක ගැන. මම මේක skip කරන්නේ මේ process එක. මම පොඩ්ඩක් speed up කරන්න. නැත්තම් වීඩියෝ එක දිග වැඩි වෙන නිසා ඔයගොල්ලන්ට shape එක බලාගෙන මේ වැඩේ clearly හදාගන්න. ඉතින් ඔයගොල්ලන්ට ඊළඟට එන්න ඕන වීඩියෝ මොකක්ද කියන එක ගැන අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. මතක ඇතුව ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැම්ම share කරන්න like කරන්න ඒ වගේම නොදන්නවලකට අනිවාර්යයෙන්ම share කරන්න මොකද මේවා වටින videos අද තියෙන්න පුළුවන් හෙට නැති වෙන්න පුළුවන් එහෙනම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්